පාටිකුරුල්ලෝ කතාවේ මේ වන විට සිදු වී ඇති කෙල්සිගේ පැහැර ගැනීම කතාවේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් බව පැහැදිලියි. මම පවසන පරිදි නුරාන් මේ කාලේ විශාල වැරැද්දක් වුවත් එයින් නොසිතූ වාසියක් කෙවින් ඇතුළු කණ්ඩායමට ලැබෙන්න පුළුවන්. කෙල්සිගේ දුරකථනය සහ ඇත්තටම ඇය සතු තොරතුරු හරහා සිදුවිය හැකි දේ ගැන අපි අද වීඩියෝ එක හරහා මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් එකතු කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේදී ඔයාලට මතක් කරන්නයි මේ ලෑස්තියක් ඇති කරගෙන ඉන්නේ කියන ඒ කතාව. අද අපිට මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. දුරකථන ට්‍රැකින් කෙල්සිගේ ෆෝන් එක ක්‍රියාත්මකව පවතිනවා නම් හෝ එහි GPS පහසුකම හරහා ඔවුන් ඉන්නා ස්ථානය සොයා ගැනීමට කෙවින්ට සහ නවනන්දට අවස්ථාව ලැබෙන්න පුළුවන්. නුරාන් මේ ගැන සැලකිලිමත් නොවී හිටියොත් ඒ ඔහුට උගුලක් වේවි. ගිණුම් සහ මූල්‍ය තොරතුරු මම නිවැරදිව පෙන්වා දුන් පරිදි බොහෝ රහසිගත තොරතුරු සහ ගිණුම් විස්තර තිබෙන්නේ කෙල්සි සතුවයි. නුරාන්ට ඒ තොරතුරු ලබා ගැනීමට නම් කෙල්සිව පාවිච්චි කිරීමට සිදු වුණා. ඒ අතරතුර සිදුවෙන පණිවිඩ හුවමාරු හෝ දුරකථන අනුපුතුන් හරහා නුරාන් සිටින තැන ලුහුබැඳ ගැනීමට පොලිසියට හෝ කෙවින්ට හැකියාව ලැබේ. නුරාන්ගේ නොසෙල්මිකත්කම නුරාන් හිතාගෙන ඉන්නේ කෙල්සිව තමන්ගේ ග්‍රහණයට ගත් පමණින් හැමෝම ජයග්‍රහණය කළා කියලා. නමුත් ඇය සතු තාක්ෂණික මෙවලම් හරහා තමන් සිටින තැන හෙළිදරව් වී කියා ඔහු නොසිතන්නටත් පුළුවන් කියලයි මම මතක් කරන්නේ.